ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම මේ දිනවලදී බොහෝ ක්‍රිකට් රසිකයන්ට දැනෙමින් පවතිනවා. ඉතින් තරඟාවලියට සමගාමීව බොහෝ ක්‍රිකට් විචාරකයන් කණ්ඩායම් හා රටවල් ගැන විවිධ වූ මත ඒ සමගින් පළ කරනු දක්නට ලැබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ගැනද මේ දිනවලදී බොහෝ ක්‍රිකට් විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද කතා කරමින් සිටිනවා. එයට හේතුව බවට පත් වුණේ ඔහු T20 තරඟ තුලදී මෑත කාලීනව අසාර්ථක ක්‍රීඩා විලාසයක් පෙන්වීමයි. මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ බොහෝ T20 තරඟ තුලදී නායක චරිත් අසලංකගෙන් සැලකිය යුතු දක්ෂතාවයක් කණ්ඩායමට ලැබී තිබුණේ නැහැ. එහිදී ඔහුගේ පන්දු රැකීමද පැවතුනේ දුර්වල මට්ටමකයි. ඉතින් ආසියානු කුසලානේ මේ දක්වා හා පසුගිය තරඟ තුලදී නායක චරිත් අසලංක දැක් වූ දුර්වල ක්‍රීඩා විලාසය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අදහස් දක්වා තිබුණා. එහිදී ටීඑම් ඩිල්ෂාන් දක්වා තිබුණේ මෙවැනි අදහසක්. නායකයා හැටියට ඔහුගේ පර්ෆෝමන්ස් එක ගොඩක් බලපානවා කණ්ඩායමට. හොඳ තරඟවලට යද්දී පර්ෆෝම් කරේ නැත්නම් උහුට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. අපි තරඟ ජයග්‍රහණය කරලා තියෙන නිසා නායකයාගේ ෆේල්වීම පේන්නේ නැහැ. නමුත් මේක ඉස්සරහට ලොකු තරඟවලදී බලපානවා. පන්දු රැකීම අතිනුත් පසුගිය තරඟවලදී ඔහුගේ අතින් උඩ පන්දු ගිලිහී ගියා. ඔහු නායකයා නොවුන නම් මං හිතන්නේ දැන් කණ්ඩායමෙන් එළියේ යනුවෙන් චරිත් අසලංක ගැන ටීඑම් ඩිල්ෂාන් එලෙස අදහස් දක්වා තිබුණා. ඉතින් කෙසේ හෝ වේවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකට නැවත දක්ෂතා අතරට එන්නට හැකියාව ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.